සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් මං අද ගෙනාවේ ඔයාලට පාපිස්සක් මහන වීඩියෝ එකක්. අපි බලමුකෝ එහෙනම් කොහොමද පාපිස්සක් මහගන්නේ කියලා. පළවෙනියටම පාපිස්සේ අඩිය අපි මහගනිමු. මං අද මහන්න යන්නේ කොටු පාපිස්සක්. ඒකේ අඩිය කොටුවට මම කපා ගත්තා ඉස්සරවම. ඒකලා දැන් කොටුවේ හැඩයට මහන්න ඕන හින්දා ඉස්සරවම අඟල් භාගයක් නමාගෙන වටේට එක නැම්මක් නමාගෙන මහගෙන යන්න තියෙන්නේ මුළු පාපිස්ස වටේටම. මේ විදිහට හරව හතර පැත්තම මහගන්නවා. මං අඳුරන අක්කි කෙනෙක් පාපිස්සි දෙකක් ඉල්ලව්වා. ඒ හින්දා තමයි මම මේ පාපිස්සි මහන්නේ. දැන් මම මේක මහලා දෙන්න ඕනි. මේක මහලා තව එකක් මහන්න තියෙනවා. ඒකත් මහන්න ඕනි. දෙකම කොටු පාපිස්සි දෙකක් ඉල්ලව්වේ. මාත් මේක කරගෙන යන්න පුංචි ව්‍යාපාරයක් විදිහට තමයි. ඉතින් මට හිතුණා ඔයාලටත් මේ ගැන කියලා දුන්නා නම් හොඳයි කියලා. මට පුළුවන් විදිහට මං කියලා දෙනවා ඔයාලටත් මේක. මාත් ගෙදරට වෙලා නිකන් ඔහේ ඉන්නකොට මැෂින් එකක් අරන් දුන්නේ හස්බන්ඩ් තමා. දැන් ඉතින් මහගෙන යනවා. මේ පාපිස්සට ඕනි පටි මම කලින් කපා ගත්තා. අඟල් දෙකක් විතර තමයි පළල ගත්තේ. රැලි මං කලින් මහගත්තා ඒ පටි වලින්. රැලි කලින් මහගත්තාම අපිට ලේසි පාපිස්සට අඩියට අල්ලගෙන යන්න තියෙන්නේ. ඔයාලට මේක ස්වයං රැකියාවක් විදිහට කරගෙන යන්න පුළුවන්. ගෙදර ඉඳගෙනම මැෂින් එකක් තියෙනවා නම් මහන්න තියෙන්නේ. මේ විදිහට රැලි කරගත් පටිය අරගෙන පාපිස්සේ අඩියට තියලා වටේට මහගන්න තියෙන්නේ. අඟල් භාගයක් එළියට පනින විදිහට තමයි මම මහගන්නේ. පාපිස්සක් මහන්න එච්චර අමාරු නෑ. ටිකක් කරගෙන යනකොට හුරු වෙනකොට හරි ලේසි. මේ පේන විදිහට පාපිස්සේ කොටු හැඩයට එන්න මෙතනින් හරව ගන්නවා. ඉදිකට රෙදි කොටසේ වදින විදිහට නවත්ත ගත්තාම අපිට හරව ගන්න හරි ලේසි. ඒකලා ආයෙත් ඒ පැත්තට තියාගෙන මහගෙන යන්න තියෙන්නේ. මේ විදිහට වටේටම මහ ගන්නවා. මං කීව කලින් ඉදිකට මෙතනින් නවත්තගෙන ඉදිකට රෙද්ද යන විදිහට නවත්තගෙන ආයේ අනිත් පැත්තට හරවලා මහගෙන යන්න තියෙනවා. අපි දැන් මෙහෙම මහගෙන යනකොට පාපිස්ස පටන් ගත්ත තැන තියෙනවනේ මහන්න. එතනට එනකොට එනකම් මහගෙන ඇවිල්ලා එතන පාපිස්ස පටන් ගත්ත තැනට පොඩ්ඩක් අඟල් භාගයක් විතර මෙහෙන් ඉදිකට ආයෙත් රෙද්ද යන විදිහට නවත්ත ගන්න ඕනි. බලන්නකෝ දැන් මහනකොට ඔය තියෙන ළමයි ඔන්න ඔතනට එනකොට අඟල් භාගයක් මෙහෙන් ඉදිකට යට වදින විදිහට මහගෙන
ඉවර කරලා අතනින් හරවන්න තියෙන්නේ ආයෙම. හරවලා ආයේ යට පටි කෑල්ල අහුවෙන විදිහට උඩින්ම අහගෙන යන්න තියෙන්නේ. ඉන්නකො මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. යටපටියේ භාගයක් අහු වෙනකොට විදිහට උඩින් තියාගෙන මහගෙන. එතකොට රෙද්දේ අඩිය පේන්නෑනේ. පාපිස්සේ අඩිය අපිට පේන්නේ නැහැ. එතකොට පාපිස්සට ලස්සනයි තවත්. දැන් මෙන්න මේ පෙන්නන්නේ පාපිස්ස අපි හරව ගත්තේ. කොටු හැඩෙන්න එන්නේ එතනින් කපලා කෑල්ලක් අයින් කරනවා යට පැත්තෙන්. කියන්නේ පේන්නේ නැති පැත්තෙන් කපලා අයින් කරන්න ඕනේ. මොකද දන්නවද? එතන ගොඩක් තියෙනකොට එතනින් හරවනකොට ඉදිකට කැඩෙන්න බලනවා. මගේ එහෙම වෙලා ගොඩාක් ඉදිකටු කැඩුනා. ඒ හින්දා මම එතන පොඩි කෑල්ලක් කපලා පේන්නේ නැති වෙන්න පොඩි කෑල්ලක් කපලා මහගෙන යන්නේ. මේ තියෙන්නේ මේ විදිහට කපනවා. ඊට පස්සේ එතනින් මහනවා උඩින් තියලා. ඔය ඉස්සෙල්ලා වගේම මහගෙන යන්න තමයි තියෙන්නේ. ඔය තියන්නේ මම ඔක්කොම මහලා ඉවර කරපු පාපිස්ස දැන් මහුව එක. මට ඒක අර මැද කොටස වීඩියෝ කරගන්න අමතකුණා ඇත්තටම. ලස්සනයිද බලන්නකෝ. මම තව පාපිස්සක් මහනවානේ. දැන් මේ මහන එකෙන් මම පෙන්නන්නම්. මැද කොටස මහ ගන්න විදිහ මම පෙන්නන්න. මෙහෙම වෙන අනේ වටේ ගිය විදිහටම මැද කොටසත් වලා තව එකක් මහ ගන්නවා. මැදින් අර පාපිස්සේ අඩිය පේන්නේ නැති වෙන්න එකක් මහගෙන ඒකේ උඩින් තව පාරක් ගියපුවාම අඩිය පේන්නේ නැහැ. එතකොට ලස්සන ෆිනිෂින් එකක් තියෙනවා පාපිස්සට. දැන් වැඩි පටි කෑල්ල කපා ගත්තා. ඊට පස්සේ දැන් ඒක මහගෙන කියපුවාම අනිත් පැත්තට දැන් ඕක මහලා අනිත් පැත්තට ආයෙ මහපුවාම අඩිය පේන්නේ නැහැ. එතකොට ලස්සනයි. ෆිනිෂින් එකත් හොඳයි ඉතින්. ඔය විදිහට අනිත් පැත්තට දිගට මහගෙන යන්න තියෙන්නේ අන්තිමට. මහන්න තියෙන්නේ මැද කොටස. එතකොට අඩිය පේන්නේ නැහනේ. ඔය තියෙන්නේ මගේ පාපිස්ස ඝනකමට හොඳට ඝනකමට තියෙනවා. මොකද අපි ඒක උඩ එක්කනේ මැහුවේ. එතකොට හොඳ ඝනකමයි පාපිස්ස. බරක් තියෙනවා හොඳට. ඔය තියන්නේ අපි ඉස්සෙල්ලා මහගත් එක. දැන් ඉතින් මේ දෙන්න යන්න තමයි හදන්නේ. එයාකට දැන් මේ දෙක යවන්න ඕන. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න.